අයිවෝන් ක්‍රියේටිව් ඩිසයිනර්ස් channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. පහුගිය දවස්වල කුවේට් දේශයේ වීදි පුරා කාර්යාලවල වෙළඳසල්වල වගේම සමාජ මාධ්‍ය ජාලාවල කහපාට මලක් වගේ පුංචි ලාංඡනයක් නිතරම දකින්නට තිබුණා. ගොඩක් අය මේ ලාංඡනය බැජ් එකක් විදිහට පළදින්නත් පටන් ගත්තා. මේ පුංචි මලේ පිටුපස තියෙන කතාව තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. මේ පුංචි කහපාට මල නමින් අල් අර්ෆාජ් කුවේට් දේශයේ ජාතික පුෂ්පය. ඔයගොල්ලෝ හැමෝම දන්නවා වගේ කුවේට් ඇතුළු මැද පෙරදිග රටවල් වියලි දේශගුණයක් ඇති රටවල්. ඉතින් මේ වගේ අසීරු පාරිසරික බාධක මැද්දේ ඉවසීමෙන් ශක්තිමත්ව දරාගෙන ඉඳලා අප්‍රේල් මැයි වගේ මාසවල එන වසන්ත කාලයේදී කහපාටින් එක යායට පිපෙන මේ අල් අර්ෆාජ් මල අද වෙනකොට මුළු කුවේට් දේශයේම ශක්තියේ නොපසුබට උත්සාහයේ සහ ජාතික සමගියේ සංකේතය බවට පත් වෙලා. ඔයගොල්ලෝ දන්නවනේ පහුගිය කාලයේ ඉඳලා මැද පෙරදිග කලාපයේ ඇති වෙලා තියෙන අභියෝගාත්මක කාලය හමුවේ නොසැලී පෙරමුණේ සිටින ආරක්ෂක අංශ සෞඛ්‍ය සේවකයන් වගේම සියලුම ක්ෂේත්‍රවල සේවය කරන පිරිස ඇගීමට තමයි මේ අල් අර්ෆාජ් ව්‍යාපාරය ආරම්භ වුණේ. මන් දකින විදියට නම් මේක නිකන් ලාංඡනයක් විතරක් නෙමෙයි. මේ නිර්මාණය කුවේට් දේශයේ වෙසෙන ස්වදේශීය විදේශීය සෑම කෙනෙකුගේම එකමුතුකමේ සංකේතයක්. කටුක අභියෝග හමුවේ අල් අර්ෆාජ් මල නැවත නැවත පලාතම ලස්සන කරමින් පිපෙනවා වගේම බාධක මැද්දේ වුවද මිනිස්කම හා එකමුතුකම සෑමදාම ජයග්‍රහණය කරා අපිව ගෙන යන බව අල් අර්ෆාජ් මල අපිට මතක් කරනවා. මේ වගේ සරල නිර්මාණයකින් මේ තරම් අපූර්ව පණිවිඩයක් සමාජයට දෙන එක නම් හරිම අපූර්වයි නේද? ජාත්‍යන්තරයේ අවධානයට ලක්වුණ මේ අපූර්ව නිර්මාණය සුප්‍රසිද්ධ ලන්ඩන් ඩිසයින් අවෝඩ් එකේ විශිෂ්ටම නිර්මාණයක් ලෙස රන් සම්මානයේ පිදුම් ලැබුවා. මානුෂීය අරමුණක් වෙනුවෙන් කරන නිර්මාණයකට මුළු ලෝකෙම දිනා ගන්න පුළුවන් බවට අපිට හොඳ උදාහරණයක් මේක. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ජය.